වොට්සන් මේ පාර අපිට හම්බෙලා තියෙන්නේ ටිකක් සීරියස් කේස් එකක්. ඒ මොකක්ද හෝම්ස්? අර දොරේසාමි මිනිහකින් ඊයේ මට ලියුමක් හමුණා. වොට්සන් දන්නවද මිනිහා කවුද කියලා? අර රජවීදි ඉන්නෙක් කියලා නේද? මිනිහ තමයි වොට්සන්. මිනිහට ඉන්නේ එකම දුවයි. ඒ මොනිකා මෙනවිය. ඊයේ හවස කවුරු හරි පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් හෝම්ස් මම ඊයේ හවසම ගියා ඒ බංගලාව පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. මට මොනිකා මෙනවියගේ කාමරේ තිබිලා හම්බුනේ අමුතුම වර්ගයේ සාක්ෂි වර්ගයක්. ඒ පරණ සෝඩියම් කෑල්ලකුයි පරණ චොකලට් බිස්කට් කෑල්ලකුයි. වොට්සන්ට හිතාගන්න පුළුවන්ද මේ කේස් එක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා? මට නම් මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ හෝම්ස්. වොට්සන්ට තේරුම් නැති වුණාට මට නම් ඒ සාක්ෂි දැක්ක ගමන් මිනිහා කවුද කියලා තේරුම් ගියා. ඒ තමයි පිස්සු දොස්තරයා. ප්‍රොෆෙසර් ඩාක්. ඔව් වොට්සන්, මිනිහා තමයි මේ පාරත් අපිට කරදර කරන්න මැද්දට පැනලා තියෙන්නේ. මිනිහා ගිය පාරත් අපෙන් පැනලා ගියා නේද හෝම්ස්? ඔව් වොට්සන්, මිනිහා ගිය පාර අපෙන් පැනලා ගියාට මේ පාර නම් මගෙන් පැනලා යන්න මිනිහට බෑ. එහෙනම් හෝම්ස් අපිට තව එක්කෙනෙක්ගෙන් උදව් ගන්න වෙයි නේද? වොට්සන් බය වෙන්න එපා. මම දැනටමත් එක්කෙනෙක්ට එන්න කියලායි තියෙන්නේ. ඒ කවුද? ඒ තමයි මිස්ටර් රෙජි. හෝම්ස්ට ඒ මිනිහා ෂුවර්ද? වොට්සන්, ඒ මිනිහා තමයි අපේ වැඩේට හරියටම ගැලපෙන කෙනා. වොට්සන්, හෙට දවස අපිට ගොඩාක් කාර්ය බහුල දවසක්. ඒක හින්දා දැන් අපි පොඩි නින්දක් දාමු. එහෙනම් වොට්සන්, good night. good night හෝම්ස්. තියෙන්නේ මම හදපු සංයෝගය. මේකෙන් මට ලෝකෙට ගොඩාක් ලොකු සේවයක් කරන්න පුළුවන්. පෝල් මේ සංයෝගය නිසා අපි ගොඩක් ප්‍රසිද්ධ වෙයි නේද? ඕ පෝල්, එහෙනම් අපි යමු. මිනිස්සුන්ට කොච්චර හොඳ කරන්න ගියත් වැඩක් නෑ. तुम पास आए यूं मुस्कुराए, तुम पास आए यूं मुस्कुराए, तुमने न जाने क्या सपने दिखाए।